Hi යාළුවනේ, welcome to our YouTube channel. ඉතින් ඔන්න අද ඔයාලා දකින්න යන්නේ අපි හදිස්සියෙම ක්ෂණිකව ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. ඉතින් මේක ට්‍රිප් එකක්ම නෙමෙයි. ඇත්තටම මේක පැය 24ක් යන්නත් මත්තෙන් අපි අපේ ආතව බලන්න කොළඹ ගියපු හරිම ත්‍රාසජනක අත්දැකීමක්. ඉතින් ඔන්න අපි තලාවෙන් නැග්ගා 12 මාර මහරෑ CTB බස් එකට. මේ හරියටම අගෝස්තු මාසේ 2 වෙනිදා රෑ 12 මාරට. ඉතින් ඔන්න බලන්නකෝ, මට මේ සැරේ ෆුට්බෝඩ් එකෙත් යන්න වුණා. ඉතින් ඒ තරමටම මේ බස් එකේ සෙනග. ඉතින් මම ෆුට්බෝඩ් එකේ තනියම වාඩි වෙලා කුරුණෑගල පහු වෙනකම්ම ගියා. මට මතක හැටියට මට සීට් එක්ක වාඩි වෙන්න හම්බුනේ මීරිගම හරියෙන්. ඉතින් ඔන්න බලන්නකෝ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක පහුවෙන අපූරුව. මෙන්න මෙතන තමයි මං වාඩි වෙලා ගියේ. ඇත්තටම ගොඩාක් සෙනග පිරලා හිටියත් මේ බස් එක නම් හරිම සැපදායකයි. මොකද මේක තලාවෙන් 12 මාරට පිටත් වෙලා හරියටම පාන්දර 4 වෙද්දි පිටකොටුවට ළඟා වෙනවා. මේ බලන්නකෝ පිටකොටුව CTB බස් නැවතුම්පල හදලා තියෙන අපූරුව. අලුත් ගොඩනැගිලි, අලුත් ලයිට්, ඇත්තටම හරිම ක්ලීන් සේෆ්ටි එන්වයරන්මන්ට් එකක් මේ අලුත් බස් ස්ටෑන්ඩ් එකේ අපිට දකින්න ලැබුණා. ඉතින් ඇත්තටම අම්මයි නංගි මමයි විතරක් ගමන ආවට අපිට හරිම සේෆ්ටි බවක් මේ බස් නැවතුම්පලෙන් අගට දකින්න ලැබුණා. ඉතින් ඔන්න බලන්න පිටකොටුවේ ලස්සන. ඉතින් අපි නෙළුම් කුරුණත් බලාගෙන ගම්දනව පහු කරගෙන මේ නැග්ගේ මොනරාගල බස් එකකට. ඉතින් මොනරාගල බස් එකේ ඇවිත් අපි හංවැල්ල ආටිගල හන්දියෙන් බැහැලා ආටිගල හන්දිය 219 බස් එකකින් අපේ ආතලයි ගෙදරට යන ආකාරය තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් ඔන්න අපි විලවුඩ හන්දියෙන් බැහැගත්තා. දැන් හරියටම වෙලාව උදේ 5 මාරයි. ඉතින් ඇත්තටම මේ දවස්වල කොළඹ ප්‍රදේශයට වැටෙන වැස්සත් එක්ක හරිම සිසිල් ඇඟට සුවදායක කාලගුණයක් තමයි විලවුඩ ගම්මානයේ අවට අද දකින්න ලැබුණේ. ඉතින් ඔන්න අපි තුන්දෙනා අපේ ඇඳුම් මලු උනා දාලා ඇඳුම් මාරු කරලා අලුත් ෆ්‍රෙෂ් දවසකට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ හිමිදිරියේ අපේ ආතලයි ගෙදර වටපිටාව කොහොමද බලන්නකෝ. ඉතින් ඇත්තටම වියලි කලාපේ ඉඳලා තෙත් කලාපෙට ආපු අපිට මේක නම් හරිම සුන්දර නවාතැනක්. ඉතින් ඇඟට සුවදායක මේ හිමිදිරියේ අපි ආතත් එක්ක පරණ මතක හාරවස්සන පොඩි කතා බහක යෙදුණා. බලන්නකෝ මල් පිපිලා හරිම ලස්සනයි, සුවඳයි. ඉතින් එන්නේ ප්‍රබෝධමත් හිමිදිරිය තවත් ප්‍රබෝධමත් උනේ අපේ නැන්දගේ කිරිතේ එකේ. ඉන්න ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් නිදාගත්තා. පාන්දර ඇහැරන් ආපු ඉඳලා හරිම ටයර්ඩ්. ඊට පස්සේ අපි 9ට විතර ඇහැරුණා. ඊට පස්සේ අපේ අම්මි දොයිය ගත්තා. ඉතින් ඇත්තටම අපි තුන්දෙනාට හරිම මහන්සි. ඒ වුණත් අපි මහන්සිය නොබලා මේ ගමන ආවේ අපේ ආතා හින්දාමයි. ඉතින් අපේ ආතා, නැන්දා, චූටි මාමා මේ හැමෝම අපි එනකම් මග බලාගෙන උන්නා. ඉතින් යාළුව සර්ප්‍රයිස් කරන්න තමයි අපි මේ ගමන ආවේ. මේ ෆොටෝ එකේ ඉන්නේ අපේ පවුලේ 5 දෙනා වගේම අපේ ආතයි, චූටි මාමයි, නැන්දයි. මේ ෆොටෝ එක අපි ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා. ඉතින් ඊට පස්සේ අපි උදේට නැන්දගේ රසම රස බත් කාලා අපි ආතත් එක්ක හරබර කතා බහක යෙදුණා. බලන්නකෝ දැන් නම් ටිකක් අවුව පායලා මීදුම තුරල් වෙලා. ඊට පස්සේ අපි ආතට හෙඩ්සෙට් එකෙන් ආත කැමතිම වැඩසටහනක් දාලා දුන්නා. බලන්නකෝ ඒකේ හොඳම විශේෂත්වය කියන්නේ අපේ ආත මේ වැඩසටහන බලන ගමන් ඒකට හෝමිටි තියෙනවා. අර ඉස්සර අපි ආත්තම්මලා කතා කියද්දි ඕ නෑ බෑ අන්න ඒ වගේ කිව්වේ. අන්න ඒ වගේ තමයි අපේ ආතත්. ඔන්න බලන්නකෝ සරුංගලේ වරල් සැලේ. මේ අපේ විලවුඩ ගම්මානයේ අහසේ සරුංගල් ගොඩයි. ඊට පස්සේ අපිට සෙට් වුණා අපේ ජනනියන් සෙවිඳු මල්ලි. ඊට පස්සේ මම පොඩ්ඩක් ක්වික් ෂවර් එකක් දාගත්තා. ඉතින් අද අපිට පොඩි මිනි බර්ත්ඩේ පාටි එකක් දෙදිලා තිබුණා. ඉතින් ඔන්න ඒකට අපි කේක් ගෙඩියක් එහෙම ගෙනල්ලා කේක් එක සරසන්න මං චුට්ටක් මල් කඩාගෙන එන්න ගියා. ඉතින් ඔන්න ඔය අතරේ ජනනා නංගි තමයි මෙන්න මේ ක්ලිප්ස් ටික ගත්තේ.
ඇත්තටම අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක මෙන්න මේ වගේ අපේ ගමට ගිහිල්ලා ගෙවන මොහොතවල් හරිම සුන්දරයි. ඉතින් මෙන්න මේ මතක එතකොට අපේ ආදරණීයන් එක්ක ගත වෙන හවස්වරු ගත වෙන දවස් ආයි අපිට එන්නේ බොහොම කලාතුරකින්. ඉතින් තමන්ගේ ආදරණීයන් එක්ක තමන් ආදරය කරන පුද්ගලයෝ එක්ක ගත කරන්න වෙලාව අපි කොහොම හරි හොයාගන්න ඕනේ. ඊට පස්සේ මම මල් කඩාගෙන අපේ කේක් එක ඩෙකරේට් කරන්න තමයි මේ යන්නේ. ඒ අතරේ අපේ අම්මත් මල් හොයනවා බරටම. ඉතින් ඔන්න ලස්සන මල් ටිකක් මං කඩාගත්තා අපේ නැන්දගේ මල් වත්තෙන්. ඉතින් මල් කඩාගෙන අපි ඊළඟට යන්නේ අපේ බර්ත්ඩේ පාටි එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අද දවස ඇත්තටම අපිට දවසක් වුණාට දවස් 5ක් මෙහෙ හිටියා වගේ. ඒ තරමට සතුට, ආදරය, උද්‍යෝගය, ප්‍රබෝධය, එතකොට ආශිර්වාදේ මේ කියන හැම දෙයක්ම ගැබ්බුණ හරිම අපූර්ව දවසක් තමයි අද දවස. ඉතින් ඔන්න අපි කේක් එක වටේ හරිම ලස්සනට ඩෙකරේට් කරා. අපි තව අපේ පුංචි බර්ත්ඩේ එක ලස්සන කරන්න අර මේ කොස්කොල වලින් තොප්පියක් අන්න ඒවත් හදලා අපි බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලා අපේ නැන්දගේ දවල් බතුත් කාලා ආයේ රජරට බලා පියමනින්නයි මෙන්න මේ සූදානම. ඉතින් අපි ඔන්න හරි බරි අපි දෙන්නයි කටහඬ මාරු වෙනවද? ඒක තමයි. අයියෝ. ඒ දිහාට කෝල් එකක් මේ බලන්නකෝ අපේ ආතයි කතා බහ. අපි ආයෙත් අංගා වෙලාවක ඇවිල්ලා යන්නේ. ඕ. හිටියා මදිද ආතේ? හරි අපි හිටියා මදිද? කොහොම හරි අපිට ලොකු දෙයක් නේ. ලොකු දෙයක්. ඒක තමයි. හරි ඕ. සූටි මාමට ගියා දැන් එන හින්දා ගන්න හදන්නේ. ඔව් ඒක තමයි. ආතේ හංවැල් එතන ඉන්නේ බස් එක යන්නේ. ඔව්. වදින්න නේ දාත. හරි දැන් ආතේ පත්තිම් හම්බෙයි මේ 24. ආම්ල හොඳයි. ඕ. ඒක තමයි මට වැදගත්ම දේ. ඕ. ඔන්න ආතේ අම්මත් වදිනවා. හරි ඒකේ ගිහින්නේ තෙරුවන් කරනයි දෙයට හොඳින් ඉන්න ඕන එච්චරයි. අපි ගමේ ආපු එක ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ අපේ ආතා. ඊට පස්සේ අපි චූටි මාමයි නැන්දයි එක්ක පහත්ගමට ආවා. ඉතින් මේ පහත්ගම තමයි අපේ බස් එකට අපි නගින තැන. ඉතින් අපි 57 මහරගම අනුරාධපුර CTB බස් එකට ආයෙමත් ගොඩ වුණා. හැබැයි මේ සැරේ නම් අපිට සීට් තිබුණා. ඊට පස්සේ අපි කතේ කඩේකින් බස් එකෙන් තේ බීලා නෙස්කැෆේ බීලා දැන් ගෙදර බලා යන්නයි ලෑස්තිය. මේ ඉන්නේ අපේ නඩේ. ඉතින් අම්මයි නංගි මායි ඇත්තටම මෙන්න මේ වගේ ගමන් යද්දී අපිට පුංචි දුකක් තියෙනවා. මොකද අපේ මල්ලි තාත්තයි ගෙදර. අපේ මල්ලිට ක්ලාස්. ඒ වගේම තාත්තර නම් වැඩ. මේ බලන්නකෝ අර හින්දි ෆිල්ම් එක වගේ කෝච්චියත් අපි හා සමාන්තරව යන හැටි. मेरे सपना किरने कप आए कितु ආයේ කිතු. ඒ අතරේ අපිට හම්බුණා ගල්ගමෝ හරියේ ඉන්න අර කාවන්තිස්ස ප්‍රමුඛ ඇත්රංචුව. ඉතින් යාලා පාර මාරු වෙලා එහා පැත්තේ ඉන්නවා අපිට දැක ගන්න ලැබුණා. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ ගල්ගමෝ කෝච්චි ස්ටේෂන් එක. ඉතින් කෝච්චි දෙකක් මාරු වෙන අපූර්ව අවස්ථාව තමයි මේ. ඉතින් කෝච්චිත් බලාගෙන අපේ මේ රජරට නැවුම් සුවඳ වැව් හුළඟ මැට්ඩෙන් අපි ආයෙත් රජරටට පියමැන්නා. බයි බයි. ඉතින් අපි 6:00 වෙද්දී ගෙදරත් ආවා. ඔන්න අපේ ට්‍රිප් එක සාර්ථකව නිමා කළා. ඉතින් අපේ ලොග්ස් බලන්න එකතු වෙන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ආදරේ ඔක්කොටම පරිස්සමින් ඉන්න ඕන.